අත්දැකීම අයිති වෙන්නේ රම්බණ්ඩාසෙන විරත්නට. මේක අයිති රජරටට, මේක අයිති නුවර කලාවියට. නුවර කලාවිය කියන්නේ මොකටද පුතේ? නුවර කලාවිය කියන්නේ මොකටද? නුවර කලාවිය කියන්නේ නුවර වැවයි, පදවියේ වැවයි, කලා වැවයි තුන එකතු වෙලා ඒ පෝෂක ප්‍රදේශය තමයි නුවර කලාවිය කියලා කියන්නේ. නුවර වැව කියන්නේ ඔය මහනුවර තියෙන නුවර, බෝගම්බර නුවර වැව නෙමෙයි. නුවර වැව කියන්නේ අනුරාධපුරයේ තියෙන නුවර වැව. ඒ වැව තුනේ පෝෂක ප්‍රදේශය තමයි නුවර කලාවිය කියලා කියන්නේ. ඒ වැව තුනේ නම් වල කෑලි තියෙන නුවර කලාවිය. නුවර වැවයි, කලා වැවයි, පදවි වැවයි. රම්බණ්ඩාසෙනරත් ඉපදෙන්නේ මිහින්තලේ ඉඳලා තැන් 7ක් එහා තියෙන මරදන් කල්ල කියන පිටිසර ගමේ. ඔහු පරිශිෂ්‍යත්වය සමත් වෙලා තමයි අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයට ඉගෙන ගන්න ඉන්නේ. මේක අයිති ඔහුට මේ අත්දැකීම ඔහුගේ. මේක කියන්නේ මොකද්ද? පැලක් නැති හේනක අම්මා කෙනෙක් තමන්ගේ දරුවා, තමන්ගේ පුතා අකල් වැස්සෙන් බේර ගන්න තොරතුරක් මේකේ තියෙනවා. ඔබ දන්නවා මම දන්නේ මෙහි ඌ පරණගම් පැත්ත කොහොමද කියලා. නුවර කලාවේ මිනිස්සු වැඩිපුරම කලේ හේන් ගොවිතැන් කරන එක ඒ කාලේ. ඒ කාලේ මහවැලි වතුර ගිහින් තිබුණේ නෑ එහෙට. ප්‍රධාන ආදායම් මාර්ගයේ උනේ හේන් ගොවිතැන් කරන එක. කාලේ ඉඩම් තිබුණ ඕන තරම් මම හිතන්නේ මෙහෙත් හේන් ගොවිතැන තියෙන්නේ නැති මෑතක් වන කාලේ. හේනක් වගා කරනකොට අවුරුදු 5ක් 6ක් ඒ හේන නිසරු වෙනවා. හැබැයි නිතරම පැලක් හදන්නේ අලුත් හේනේ. අලුත් හේනට කියන්නේ නවදැලි හේන කියලා. පරණ හේනට කියනවා කනතු නැත්තම් කනත්ත කියලා. පැලක් හදන්නේ අලුත් හේනේ. පරණ හේනේ පැල අභාවයට යනවා. ඒක නඩත්තු කරන්නේ නැහැ. පරණ හේනේ තාමත් බටු මිරිස් වගේ දේවල් ලැබෙනවා. ගෙදරට අඩුපාඩුවක් වුණා පරණ හේනට ගිහලා කඩාගෙන සිරිතක් තියෙනවා. ඔන්න අම්මයි පුතයි දෙන්නා පැලක් නැති හේනට ගිය වෙලාවේ පරණ හේනට ගිය වෙලාවේ තමයි මේ අකල් වැස්ස දැල්ලේ. මම කියවනේ පරණ හේනට කනත්ත කියලා කියනවා කියලා. දැන් කනත්ත කියලා කියන්නේ මොකද අපි? සෝන් බීම් වලට, සන්බූ වලට. ඒ කොහොමද වෙන්නේ? ඉස්සර එහෙම කිව්වේ නෑ. ඉස්සර සෝන් බීම් වලට කනත්ත කියලා කිව්වේ නෑ. ඒක වෙන්නේ ගොරල්ල කනත්ත ආශ්‍රේ. ගොරල්ල කනත්ත කියන එක ඉස්සර අතහැර දාපු හේනක්, පරණ හේනක්. ඒකට කනත්ත කියපෙන්න හැම සෝන් බීමකටම කනත්ත කියන්නේ පටන් ගත්තා. ඒක ඒකේ ඉතිහාස සම්බන්ධයක් නැහැ. පරණ හේනට ගිහපු අම්මා, පැලක් නැති හේනට ගිහපු අම්මා අකල් වැස්සකට මුහුණ දෙනවා. හිටි හැටි වහිනවා. මොකද කරන්නේ? තුරුලේ හංගාගෙනමා ඔබ තෙමුණා අම්මේ. මේ දරුවව තුරුලේ හංගගෙන අම්මා වැස්සට මුහුණ දෙනවා. දරුවා නොතෙමා රැක ගන්නවා. ඒ විතරක් නෙමෙයි. පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ. වැස්ස පායන කල අඩිය හොලවන්නේවත් නැහැ. හිටි පියවර එහෙම ඉන්නවා. ඔය ගීතේ මාතෝ පිටාර්ථය. මම මේ ගීතේ කටියක් වැඩියෙන් කතා කරනවා පුතේ. මොකද වැඩියෙන් කතා කරන්නේ ගීතයක් රස විඳින්නේ, ਵਿਚාරය කරන්නේ කොහොමද කියන එක ඔබට තේරුම් කරන්න තියෙන හොඳම උදාහරණය මේක නිසා. ඔය ගීතේ මාතෝ පිටාර්ථය මම කියුවේ. ඒකට අපි කියනවා වාචාර්ථය කියලා. වාචාර්ථය කියන්නේ වචන වලින් කෙලින්ම කියන අර්ථය. දැන් ඔබට වචනයක තේරුම හොයාගන්න ඕන නම් ඔබට සුමංගල ශබ්දකෝෂය පෙරලන්න පුළුවන්. නැත්නම් මල්ලසේකර ඩික්ෂනරි එක පෙරලන්න පුළුවන්. වෙබ්ස්ටර් ඩික්ෂනරි එක තියෙනවා. හොයාගන්න පුළුවන්. ඒවයි තියෙන්නේ වචන වලට ඍජු තේරුම. ඍජු තේරුමට එහා යන තේරුමක්. වාචාති ශායිනේ ව්‍යංග ධ්වනිස්තත්කාව්‍ය මුත්තමම් කියලා
ආනන්ද වර්ධන කියන ಭಾರತೀಯ විචාරකයා කියනවා. මොනවද? වචන වලට එහාට තේරුමක් තියෙනවා. මොකද්ද මේකේ තේරුම එනවා? ඇත්තටම මේ පැලක් නැති හේන කියලා කියන්නේ මොකටද? මේක යටිපෙලක් තියෙනවා. මොකද්ද? පැලක් නැති හේන කියලා කියන්නේ තාත්තා කෙනෙක් නැති ගෙදරක් කියලා මම ඔබට යෝජනා කළොත් මොකද කියන්නේ? මොකද කියන්නේ? මම නිකම්ම යෝජනා කරන්න හරියන්නේ නැහැ නේ. මම පෙන්නන්න ඕනේ පැලක් නැති හේනයි තාත්තා කෙනෙක් නැති ගෙදරයි කොහොමද සමාන වෙන්නේ කියලා. කොහොමද සමාන වෙන්නේ? තාත්තා කෙනෙක් ගෙදර නැති වුණාට පස්සේ දරුවන්ට මේ වගේ හිටි හැටි වහින වැස්සකින් හරියමං ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ගෙදර වහලේ ඉලුක් ටික හෙවිල්ල ගන්න, පොල්ලත ටික හෙවිල්ල ගන්න, ඔලු කැටයක් මාරු කරගන්න පිරිමි කෙනෙක් ගෙදර නැහැ. අම්මා තමයි ඔක්කොම කරන්න වෙන්නේ. දරුවන්ට ආර්ථික ආරක්ෂාවක් නැහැ. සමාජ ආරක්ෂාවක් නැහැ. අම්මට තමයි සියල්ල පැවරෙන්නේ. ඇත්තටම තරක් නැති හේන කියලා කියන්නේ තාත්තා කෙනෙක් විතරක් තමයි. ඒක සංකේතයක්, ඒක සිම්බල් එකක්. ඒක මතක තියාගන්න පුතේ උසස් පෙළ දරුවෝ ඉන්නවා නම් මේකට කියන්නේ සමාසෝක්ත්‍යාලංකාරය කියලා. බටහිර විචාරකයන් සිම්බලිසම් කියලා කියනවා. සිම්බල් එකක්, සංකේතයක් මේක. මේක තව තේරුමක් තියෙනවා. මේක කියනවා මේ අම්මා ආයනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ. ඒ මොකද්ද කියන්නේ? මේ අම්මට තිබුණා තාත්තා නැති වුණාට පස්සේ ඕන නම් දෙවෙනි විවාහයක් කරගන්න. නමුත් ඇය එහෙම නොකර හිටි පියවර හිමම ඉන්නවා. ඒගේ ස්ථාවරය වෙනස් නොකර ඉන්නවා. ඒක දෙවෙනි අර්ථය. එතකොට මේ වැස්ස කියන්නේ මොකක්ද? වැස්ස කියන්නේ සියලු දුප්පතුන් නැති බැරි අය නිර්ධනීන් තිමාගෙන වැටෙන දුප්පත්කම තමයි. ඒක වැස්සක් වගේ ඕක පිට කඩා වැටෙනවා. ඕම් පීඩාවටපත් කරන්නේ. කිසිම අම්ම කෙනෙක් තමන් කොච්චර නැති බැරුණත් දරුවන්ට පෙන්වන්නේ නැහැ ඒක. ඇය දුප්පත්කම නැමැති වැස්සට තෙමෙනවා දරුවන් නොතෙමා රැක ගන්නවා. ඔබ දන්නවා කලා නිර්මාණ කියන ඒවා එකපාරට අහසින් කඩා පාත් වෙන්නේ නැහැ. හැම කලා නිර්මාණයක්ම බිහි වෙන්න නිශ්චිත සමාජ දේශපාලන හේතු තියෙනවා. දැන් මේ ගීතයටත් එහෙම හේතුවක් ඇති. ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න හේතු වෙච්ච ප්‍රධාන සිද්ධි කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි 944 යෝජනා වෙලා 47 දි ක්‍රියාවට නැගෙන නිදහස් අධ්‍යාපන පනත. දෙවැන්න තමයි 957 දි ක්‍රියාවට නැගෙන ස්වභාෂා අධ්‍යාපන පනත. කොහොමද මේකේ සමාජ වෙනස් වෙන්නේ? පළමුවෙන් ඔබට ඉච්ඡර කල් සල්ලි ගෙවලා ලබාගත් අධ්‍යාපනය නොමිලේ නිදහස් අධ්‍යාපනයටදී මුක්ති විඳින්න ලැබෙනවා. ඒකෙන් අධ්‍යාපන අවස්ථාව පුළුල් වෙනවා. ඊට අමතරව දෙවැන්නෙන් සිංහල සහ දෙමළෙන් අධ්‍යාපන මාධ්‍ය උගන්වන්න පටන් ගත්තට පස්සේ ඈත ගම්වලින් ළමයි තරුණ පිරිස් නගරවලට කේන්ද්‍රගත වෙනවා. අධ්‍යාපනය සොයාගෙන රැකී රක්කා සොයාගෙන. ඒගොල්ලෝ එනකොට ගම්වල තිබිච්ච සම්පත් නගරයට ගේනවා. මොනවද ගම්වල තියෙන සම්පත් කියන්නේ? ගම්වල ඒ කාලේ සල්ලි තිබ්බේ නැහැ. දැන් අද නම් ඔය රට ගිහිල්ලා ඇවිල්ලා එක්කෝ පොඩි ව්‍යාපාරයක් කරලා එළවලු ටිකක් කුරුඳු ටිකක් වවාගෙන සල්ලි ටිකක් තියෙනවා ගම්වල. ඒ කාලේ එහෙම තිබ්බේ නැහැ. ගම්වල තියෙන සම්පත් කියන්නේ අපි සල්ලි නෙමෙයි මුදල්ම නෙමෙයි මොනවද? චාම්කම, නිර්ව්‍යාජත්වය, අවංකකම, අන්‍යෝන්‍ය ගෞරවය, අන්‍යෝන්‍ය සහයෝගය, කොටමෙන මනුස්සකම් කියන්නේ. ඒව තමයි මේගොල්ලෝ නගරයට ගේන්නේ. එහෙම එන අයට මොකද වෙන්නේ? එක මහගමසේකර කවියයි තම හොඳට ලියනවා. සිදාදියට එන්නට මට බුද්ධියම තමයි එදා පාර කියලා දුන්නේ. ගමෙන් උරුමෝ වස්තුව පොදියක් බැඳ කර තියාන මේ බහට රැවටිලයි සිදාදියට ආවේ. ඒ එනකොටගෙන ආදය විය පැහැදම් කළා මිසක
මෙහිදී අලුතින් ඉපයෝ කිසිම දෙයක් නැත්තේ. ඉස බර කළ පුහුණ අම්බෝ විතරයි මට ඇත්තේ. උන්න ගෙනාපු දේවල් වියදම් වෙලා නගරෙදී. ওই විදියටම අර දවසක් පැලක් නැතිනේ ගා වැස්සෙන් ගලවාගත්ත දරුවා දවසක නගරයට එනවා. නගරෙදි වැස්සක් වහිනවා. නගරෙදි වහින්නේ මොනවාගේ වැස්සක්ද? නුවර වීදී යට කරගෙන නින්දා වැහි වැගිරුණදා බිරිඳකගේ සිනෙහි ගියා යෝධ ඇලේ නැම්මේ. නුවර වීදි නගරයේ වීදි යට කරගෙන වහින්නේ සාමාන්‍ය වැස්සක් නෙමෙයි. නින්දා අපහාස ගොඩක් ඔහුගේ පිට වැස්සක් වගේ කඩාගෙන වැටෙන්නේ. එදා ගමේදී වැස්සෙන් බේර ගන්න අම්මා හිටිය ළඟ. දැන් නගරයේ ඉන්නේ වෙනකොට බිරිඳ. බිරිඳට පුළුවන් වෙනවද මෙයා නින්දා අපහාස වර්ෂාවෙන් ගලවගන්න? මොකද වෙන්නේ? බිරිඳකගේ සිනෙහි ගියා යෝධ ඇලේ නැම්මේ. යෝධ ඇල ගැන බහලා තියෙනවා. යෝධ ඇල කොහෙද තියෙනවද? යෝධ ඇල කොහෙද තියෙන්නේ? අනුරාධපුරේ කලාවැවයි තිසාවැවයි සම්බන්ධ කරන වාරි මාර්ගයේ යෝධ ඇල කියන්නේ පස්වෙනි සියවසේ 16 රජුරෝ කරපු වාරි කර්මාන්තයක්. එක හැතැම්ම 54ක් දිගයි මේක යෝධ ඇල. ජයගග කියලා කියන්නේ ඒකටමයි. ඒකේ අනුක්‍රමණයේ බැස්ම මුල් හැතැම්ම 16ටම අඟල් 6ක්. හරි විශ්වකර්ම නිර්මාණයක් ඒක. ඒකේ වතුරු බහින්නේ නෑ වගේ පේන්නේ. එකතන තියෙන වගේ පේන්නේ. ඔන්න බිරිඳගේ ආදරට වෙන්නේ ඒකයි. ඒක දන්නේම නැතුව නොදැනුවත්ව වෙනස් වෙලා නොලැබී යනවා. ඔහු කියනවා ඔබේ සෙනෙහස් සුවඳෙදී දැනුණා මට. අම්මාගේ ආදරයේ සූඳ නැවතවරක් ඔහුට දැනෙන්න පටන් ගන්නවා. වැස්ස උතනින් ඉවර වෙන්නේ තවත් වැස්සක් වහිනවා. ඒ වැස්ස වහින්නේ ඌව පරණ ගමට, බැලිමඩට, බදුල්ලට, ගාල්ලට එහෙම නෙමෙයි කෙලින්ම කොළඹටමයි. කොළඹ අහස කළු කරගෙන මූදු හුළඟ අඩලනකොට ඔටුන්න බිම දාදුවගෙන එන්න දෙක පින්නේ. කොළඹ අහස ගැන අපිට මෙහෙදකින් අනාවැකියක් කියන්න පුළුවන්ද? හරි හමන් විදියට බෑ. කාලගුරු විද්‍යා දෙපාර්තමේන්තුවත් ඔක වරද්දනවා හරියට. කාලගුරු විද්‍යා දෙපාර්තමේන්තුවට වරදිනවා අනාවැකිය කියන ඒවා. කොළඹ ගැන නම් අනාවැකිය කියන්න බෑ. කොළඹ කොයි වෙලාවෙ පාරවල් ජෑම් වෙනවද, යට වෙනවද, වන් වේ කරනවද අපි දන්නේ නැහැ. කොළඹ අපේ නෙමෙයිනේ වෙන කාගේ හරි එක. ඒකට අයිතිකාරව ගොඩක් ඉන්නවා. අපිට තේරෙන්නේ නැහැ කොළඹ ගැන. ඔන්න තවත් පැස්සක් එනවා කොළඹ අහස කළු කරගෙන. කතකයන් ලැබෙලතුරු නගරෙන් ඔටුන්න කොළඹ අහස කළු කරගෙන මූදු අඬනකොට ඔටුන්න බිම දාදුවගෙන එන්න දෙක පින්නේ. උට ලැබෙලතුරු නගරෙන් ඔටුන්න. මොකද ඔටුන්න කියන්නේ බලය, තනතුරු, නිලතල, මිල මුදල්, අධ්‍යාපනය මේ ඔක්කොම ඔටුන්න තමයි. හැම ඔටුන්නක්ම හරි බරයි ඔළුවට. ඒ නිසා ඔක විසි කරලා දාලා ගමට යන ලෑස්ති. අන්තිමට හොයිලන්න එකම කිල්ලීමයි මං එනතුරු ඉදි කඩ ළඟ ඉන්නවා දාන්නේ. අම්මගෙන් ඉල්ලනවා එයා එනකල් ඉන්න කියලා ඉදි කඩ ගන්නවා. බලන්න පේලි 6යිනේ මේ ගීතේ තියෙන්නේ. ඒ පේලි 6 ඇතුලේ අපිට කතා කරන්න කොච්චර දේවල් තිබුණාද? මට අවශ්‍ය එක කියන්නත් නෙවෙයි පුතේ, මට තියෙන වෙන කාරණයක් කියන්න. ඔබ දන්නවද මේ අම්මා නුවර කලාවේ පැලක් නැති හේනක අකල් වැස්සෙන් තමන්ගේ පුතා ගලව ගන්න අම්මා, බේර ගන්න අම්මා. අපේ චිරන්තන සාහිත්‍ය, අපේ පැරණි සාහිත්‍යයේ එක තැනක ඉන්න ওই විදියට. මම ඒ කොටස කියන්නම්, මතක් කරලා කියන්න මට මේ කවුද කියලා පුළුවන්. මට කියන්න මේ කවුද කියලා. සිටු දුවනියෝද උන් නගන ගෙවල් තබා තමනුත් නොලැබ අනෙකුත් පුතුණු කෙනෙකුන් වදාපුය. දරුවෝ දෙන්න සුළං ශීති වසාගත නොවී හඬති. සිටු දුවනියෝ දරුවන් දෙන්නා බඩතුර හිලාගෙන
දෙදනත් දෙවැලමිටත් බිම හොවාලා නැඹුරුව සිටගෙන තුන්යම් රාත්‍රිය ගෙවා පීහ. තුන්යම් රාත්‍රිය මුළුල්ලේ තෙමීලා සුදු මැලිව පාණ්ඩව ගිය කලට වරෝ දරුවනි දරුවන් අතගෙන දෙමාපියන් ඔබ යන්නට නික්මුණාහ. මේ කාගේ කතාවද පුතේ මේ කිව්වේ? කවුද එහෙම ඉන්නේ? කාගේද? කවුද මේ? ඔබ දන්න චරිතයක් මේ. නිකන් හරි නමක් කියන්න බලන්නට. කවුද? පටාචාරාව පුතේ. පටාචාරාව. කොහොමද මොකද මොන මොතේද ඔබ තියෙන්නේ? ධර්මසේන හාමුදුරුවෝ ලියපු සද්ධර්ම රත්නාවලියේ පටාචාරාව වහන්දෑ වස්තුවේ පටාචාරාව තමන්ගේ දෙවන දරුවෝ ලැබෙන වෙලාවේ හැසිරෙන්නේ එහෙමයි. එයිනේ කොහොමද? දෙදනත් දෙවැලමිටත් බිම හොවාලා නැඹුරුව සිටගෙන හතර ගාතෙන් ඉඳගෙන මේ අම්මා ඉළු දෙනක් වගේ දරුවෝ ටික බඩයටට කරගෙන තුන්යම් රාත්‍රිය මුළුල්ලේ අකණ්ඩව අනවරතෙන් වහින වැස්සට මුහුණ දෙනවා. එළි වෙනකොට ඒ තෙමිල සුදු මැලි වෙලා මට කියන්න ඒ අම්මයි නුවර කලාවේ පායන තුරු හිටි පීවර හිටිය අම්මයි එක පරම්පරාවක අම්මලා නෙමෙයිද? එක පරම්පරාවක අම්මලායි. ඒක අපේ සම්ප්‍රදාය. අපි කලා නිර්මාණ වලින් හොයාගෙන යන්න ඕනේ ඒ සම්ප්‍රදායයි. ඒකයි අපි ගවේෂණය කළ යුත්තේ. අපි හොයාගෙන අද යන්නේ සම්ප්‍රදායද? අද අපේ රටේ ගුවන්විදුලි නාලිකා 100 ගණනක් තියෙනවා. රූපවාහිනී නාලිකාත් ඒ වගේම තියෙනවා. YouTube නාලිකාත් එකතු වුණාම කේශ නාලිකා වලටත් වැඩිය නාලිකා තියෙනවා අපේ රටේ. ඔය එක නාලිකාවක්වත් ඔය සම්ප්‍රදායවල ගැන කරදර වෙනවා කියලා පේන්නේ නැහැ අපිට. පේන්නේ නැහැ. අගනුවර කාර්යාලයක වැඩ කරන කාලේ මම අමාත්‍යාංශයක ජනප්‍රිය ප්‍රකට ගායක ගායිකා යුවලක් මාව හම්බෙන්න ආවා. ඒගොල්ලන්ට ළමයි හිටියේ නැහැ. ඒගොල්ලන්ගේ ඉල්ලීම වෙන්නේ දරුවන් පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාව ගැන ගීතයක් ලියා දෙන්නයි කියලා මගෙන් ඉල්ලනවා. මට මතක් වෙන්නේ නුවර කලාවේ ප්‍රකට ජන කවියක් තියෙනවා. ඒ කවිය මෙහෙමයි. අපේ ගමෙන් බත් බැඳගෙන තිසා වැවට යන්නයි තිසා වැවේ නිලුම් කුලේ බත් බෙදාන කන්නයි එතන ඉඳන් පේවි උඩමළුවට යන්නයි උඩමළුවේ බෝධිසාවි පිරිවි පුතෙක් දෙන්නයි. නුවර කලාව විතරක් නෙවෙයි මුළු මහත් රටේම ජනතාව විශ්වාස කළා අනුරාධපුරයේ උඩමළුවට අරක්ගත්ත ශ්‍රී මහා බෝධිය අරක්ගත්ත කළු බණ්ඩාර දේවතා හාමුදුරන්ට පුළුවන් කියලා දරු සම්පත් ලබා දෙන්න. ඒ විශ්වාසය තමයි මේ කවියේ තියෙන්නේ. ඒ කවිය තමයි මේ ගීතය ලියන්න මම මූලාශ්‍ර කරගත්තේ. සිරිපාදේ වන්දවන්න ඉස ඔලියල් බැඳලා ශ්‍රීමා බෝ සාමිනි මට පිරිවි පුතෙක් නැතුවා. ක්‍රියාහාර පූජාවට අලුත් සහල් පුදලා ශ්‍රීමා බෝ සාමිනි මම පිරිවි පුතෙක් නැතුවා. මේ පිරිවි පුතෙක් කියන දුම ගැටලුවක් කරගන්න එපා. ඔගොල්ලෝ හායි නම් ගෑනු පුතුත් ඉන්නවද කියලා. තමයිට ඇති මන් දන්නේ නැහැ. කොහොම හරි දැන් ඔය අපේ හාමුදුරුවෝ බලන්න කියනකොට පුත්තාවත්තු මනුස්සානම් කියනකොට පුත්ත දාරස සංඝහෝ කියනකොට පුත්‍ර කියලා කියන මිසක් ගෑනු පිරිමිද කියලා කියන්නේ නැහැ. පුත්‍ර කිව්වහම ඒගොල්ලෝම අයිති. ගෑනු පිරිමිද ඒගොල්ලෝම අයිති. ඒ නිසා පිරිමි දරුවන් විශේෂ කරන්න දකුණු පළාතේ අම්මලා තමයි කිව්වේ කොල්ලෙක් කමුණා පිරිමි පුතෙක් කියලා කිව්වා. මොන වගේ පුතෙක්ද? ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි. කොල්ලෙක් වුණොත් ඔළුව කිලින් තියාගෙන පාර යන්න පුළුවන් වෙන්න ඕන ගල් පාරවල් කන්න නැතුව. කොතක් වගේ සතර දිගට පෙනෙන්න බබලන්නයි. කොතක් හරි ප්‍රකට එහා පැත්තට පේනවා. එහෙනම් ප්‍රකට කෙනෙක් වෙන්න ඕනේ. අන්න එහෙම පුතේ. හැබැයි කොච්චර හොඳ පුතේ රටේම තියෙන කරදරයි ප්‍රශ්නයි ගැටලුයි
හැම කුණු ගොඩක්ම ගෙදර ගිහිල්ලා අම්මට පටවනවා නම් බිරිඳට පටවනවා නම් සහෝදරයන්ට දරුවන්ට යා හොඳ පුතෙක් වෙන්න බෑ. ඒගොල්ලන්ගේ බර පොඩ්ඩක් හරි අඩු කරන්න ඕනේ. ඊයේ පෙරේද කාන්තා දිනේ තිබුණේ. ජගත් කාන්තා දිනේ කාන්තාවන්ගේ බර පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. පොද හරි පිරිමියෙක් නම්. ගෑනු අපට සංසාරේ බර හැල්ලු වෙන්නයි. රියහුලන කුරුළු කොබේ පෙරහැර කරවන්න. එක දකුණු පළාත කියනවා. දකුණු පළාත කියනවා තියෙනවා. කොල්ලෙක් හම්බුනාම කුරුළු කොබියෝ සාදුකාර දෙනවා කියනවා. ගැල්ලම හිතලා කරගන්න එපා. ගැල්ලම හම්බුනාම සාදුකාර දෙනවා ඇති කවුරු හරි සාදුකාර දෙනවා ඇතිනේ. ඒකෙන් අදහස් වෙන්නේ පිරිමිලා කිව්වොත් වැඩිපුර හේන් කුඹුරු අස්වද්දලා කුරුල්ලන්ට වැඩි කෑම හම්බ වෙනවා. ඒකයි මේ කියන්නේ. එහෙම පුතෙක්. මේ ගීතය සංගීතවත් කළේ විශාරද කපුගේ නිරංජලා සරෝජනී ගායනා කළා. අද ගායන ආරාධනා කරනවා නිම්මි ශමල්කා දුවට එන්න. නිම්මි ශමල්කා